අද කතාව පටන් ගන්නේ බරණි අහානාගෙන් අහන ප්‍රශ්නයකින්. ඇය අහනවා ඇයි ඔයා අද රෑම විවාහ ගිවිස ගැනීම කරන්න තෝරගත්තේ කියලා. බරණි කියනවා අද රෑට ඔවුන් දුර්වල වෙන බව අහානා දැනගෙන හිටියා කියලා. එතකොට අහානා කියනවා අද රෑට පාෂා දැනගන්නවා එයා ළඟ තියෙන්නේ ව්‍යාජ නාගමාණික්කයක් කියලා. ඒ නිසා මට පව්කාරයන්ව විනාශ කරන්නම ඕනේ. හැබැයි ඊට කලින් මට ආර්යමන් සහ රාධිකාව එකතු කරන්න සිද්ධ වෙනවා කියලා කියනවා. මේ අතරේ ටීනාට ලියුමක් ලැබෙනවා. ඊට පස්සේ ඇය අහානාව මුණ ගැහෙන්න උඩුමහලේ බැල්කනියට යනවා. ඔය වෙලාවේ රාධිකා ඇවිත් ටීනාව බල්කනියෙන් පල්ලෙහාට තල්ලු කරනවා. හැබැයි අහානා ඉක්මනටම නාගින් ස්වරූපයට පත් වෙලා ටීනාව බේරගන්නවා. ඊට පස්සේ අහානා ආපසු මනුෂ්‍ය ස්වරූපයට පත් වෙලා ටීනගෙන් අහනවා ඇයි ඔයා පල්ලෙහාට පැන්නේ කියලා. එතකොට ටීනා කියනවා කවුරු හරි මාව තල්ලු කළා කියලා. මේක අහලා බර්නි කියනවා කවුරු හරි අහානා නාගීන් කෙනෙක් කියලා සැක කරනවා කියලා. අහානා අහනවා මේ හැමදේටම පිටිපස්සේ ඉන්නේ කවුද කියලා. අනිත් පැත්තෙන් රාධිකා ආර්යමන්ට කියනවා ඔහු ඉන්නේ ලොකු වේදනාවකින් කියලා ඇය දන්නවා කියලා. හැබැයි ආර්යමන් ඇයට කියනවා ඒකට කමක් නෑ. මොකද අහානා සතුටින් ඉන්නවා නම් එච්චරයි. මම ඔයාගෙන් ඉල්ලා සිටින්නේ මාත් එක්ක විවාහ ගිවිස ගන්න කියලයි. මොකද මට ඕන නෑ අහානා කිසිම වරදකාරී හැඟීමක් දැනෙනවා දකින්න. ඉතින් රාධිකා ඒකට එකඟ වෙනවා. දැන් කතාව පැය කිහිපයකට පෙර සිද්ධ වුණු දෙයකට යනවා. රිෂාබ් රාධිකාට කියනවා අහානා කියන්නේ නාගීන් කෙනෙක් කියලා. ඔහු කියනවා තමන්ට අහානාව හැමෝම ඉස්සරහා එලි කරන්න බෑ කියලා. එතකොට රාධිකා ඔහුට තර්ජනය කරලා කියනවා ඔයා අහානාව හෙලි කළේ නැත්තම් මං වික්‍රම්ව මරලා දානවා කියලා. ඇය කියනවා පෝය දවසට නාගීන්ලා දුර්වල වෙනවා කියලා මට ඇහුණා. ඒ නිසා අද රෑ තමයි අහානාව හෙලි කරන්න ලැබෙන හොඳම අවස්ථාව කියලා. දැන් කතාව ආපහු වර්තමානයට එනවා. වික්‍රම් රිෂාබ්ව බදාගෙන කියනවා රිෂාබ් ආපහු ආපු එක ගැන තමන් ගොඩක් සතුටු වෙනවා කියලා. හැබැයි රිෂාබ් කියනවා මම අද හැමෝටම අහානාගේ ඇත්තම ස්වරූපය පෙන්වනවා කියලා. එහෙම කියලා ඔහු දුවගෙන ගිහින් ජනේලය අරිනවා. එතකොටම සඳඑළිය අහානාගේ ඇඟට වැටෙනවා. ඒ එක්කම ඇගේ නාගීන් සම හැමෝටම පේන්න ගන්නවා. මේක දැකපු බරණි ඉක්මනටම එතන ගින්නක් ඇති කරලා ගින්නක් කියලා කෑ ගහනවා. හැමෝම ගින්න දැකලා බය වෙලා එතනින් දුවන්න පටන් ගන්නවා. අනිත් පැත්තෙන් පාෂා නාගමාණික්කය දිස බලනවා. ඔහු කියනවා මේක ව්‍යාජ එකක් කියලා. ඔහු පරමිත්ත කෝල් එකක් ගත්තත් අනිත් පැත්තෙන් කිසිම ප්‍රතිචාරයක් නම් ලැබෙන්නේ නැහැ. පරමිත් බල්ජිත්ත කියනවා අහානා සහ ආර්යමන් දික්කසාද නොවිය යුතුයි කියලා. බල්ජිත් කියනවා පාෂා ළඟ තියෙන්නේ ව්‍යාජ නාගමාණික්කයක්ද නැද්ද කියලා අපිට අද රෑට දැනගන්න ලැබෙයි කියලා. පරමිත් කියනවා අහානාට නාගමාණික්කය ගැන කිසිම අදහසක් නෑ කියලා. බල්ජිත් කියනවා අද රෑට නාගීන් දුර්වල වෙනවා කියලා. රවිෂ්ට මේ කතාව ඇහෙනවා. ඔහු තීරණය කරනවා මේ ඇත්ත හැමෝටම එලි කරන්න ඕන කියලා. පස්සේ ආර්යමන් සහ අහානා දෙන්නම එකට පඩිපෙලෙන් පල්ලෙහාට එනවා. ආර්යමන් අහානාට කියනවා මම මේ ලෝකේ තියෙන හැම සතුටක්ම ඔයාට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කියලා. අහානා ඔහුට කියනවා ඔයත් සතුටින් ඉන්නවා. මොකද ඔයා යන්නේ ඔයාගේ සැබෑම ආදරය ළඟට කියලා. රාධිකා හිතනවා මේක ආරම්භය විතරයි කියලා. ඊට පස්සේ වික්‍රම් අහානාගේ අතින් අල්ලගෙන ඇයව ස්ටේජ් එකට එක්කගෙන යනවා. ආර්යමන් සහ රාධිකාත් ස්ටේජ් එකට යනවා. ආර්යමන් රාධිකාගේ ඇඟිල්ලට මුද්දක් දානවා. ඔය වෙලාවේ රවිෂ් එතනට එන්නේ ඇත්ත හැමෝටම එලි කරන්නයි. හැබැයි බරණි ඔහුව නවත්තලා ඔහුව සිහිසුම් කරලා දානවා. වික්‍රම් අහානාට මුද්ද දාන්න හදද්දිම රිෂාබ් එතනට කඩා වැදිලා කෑ ගහනවා. මේ විවාහ ගිවිස ගැනීම සිද්ධ වෙන්න බෑ කියලා. එතකොටම අහානා නාගීන් ස්වරූපයට පත් වෙලා රිෂාබ්ට ප්‍රහාරයක් එල්ල කරනවා. ටික වෙලාවකට පස්සේ රිෂාබ් පරමිත්ත කියනවා අහානා කියන්නේ නාගිනියක් කියලා. ඔහු කියනවා අපි නාගීන් ඩාන්ස් එකක් කරමු. මොකද ඔහුත් නාගීන් කෙනෙක් නිසා කියලා.
පරමිත් කියනවා රිෂාබ්ට පිස්සු හැදිලා කියලා. ඔය වෙලාවේ මානසික රෝහලේ සේවකයන් දෙන්නෙක් එතනට ඇවිත් රිෂාබ්ව අල්ලගන්නවා. ඔවුන් පවසන්නේ රිෂාබ් මානසික රෝහලෙන් පැනලා ආපු කෙනෙක් කියලා. හැබැයි වික්‍රම් කියනවා රිෂාබ් කියන්නේ මගේ තාත්තා. එයාට පිස්සු නෑ කියලා. රිෂාබ් කියනවා මම හැමෝටම පහර දෙනවා කියලා. මානසික රෝහලේ සේවකයන් රිෂාබ්ව එතනින් අරගෙන යනවා. හැබැයි පුදුමයට කරුණක් වෙන්නේ ඒ සේවකයන් ඇත්තටම අහානා සහ බර්නි බවට පත් වෙනවා. අහානා බර්නිට කියනවා මේ පාර නම් රිෂාබ්ට බේරිලා යන්න හම්බෙන්නේ නෑ කියලා. රිෂාබ් ඔවුන්ගෙන් ඉල්ලනවා තමන්ව මරන්න එපා කියලා. ඔහු අහානාගෙන් සමාව ඉල්ලලා කියනවා මම කාටවත්ම මේ ඇත්ත කියන්නේ නෑ කියලා. හැබැයි අහානා රිෂාබ්ව මරලා දානවා. අනික් පැත්තෙන් ආර්යමන් අහානාව හොයනවා. ඔහු රාධිකාගෙන් අහනවා අහානාව දැක්කද කියලා. රාධිකා කියනවා මම අහානාව වික්‍රම් එක්ක ඉන්නවා දැක්ක කියලා. ඇය කියනවා මම කසාදෙට හැමදේම ලෑස්ති කළා කියලා. ඇය සිහිසුන් වුණා වගේ රඟපානවා. ඇය කියනවා මම කසාදෙට කලින් මැරෙන්න වුණත් පුළුවන්. හැබැයි මම එයා එක්ක විවාහ ගිවිස ගන්න ලැබුණු එක ගැන සතුටු වෙනවා කියලා. ඒක නිසා මම කසාදෙ සූදානම් කිරීම අවලංගු කරන්නම් කියලා ආර්යමන්ට කියනවා. එතකොට ආර්යමන් ඇයගෙන් ඉල්ලනවා ඒක අවලංගු කරන්න එපා කියලා. ඊට පස්සේ අහානා සහ බරණි ගෙට ඇතුල් වෙද්දී ගෙදර කරලා තියෙන සැරසිලි දකිනවා. ටීනා උන්ට දැනුම් දෙනවා හෙට ආර්යමන් සහ රාධිකා විවාහ වෙනවා කියලා. අහානා ඉක්මනටම වික්‍රම්ට කෝල් එකක් අරගන්නවා. අහානා වික්‍රම්ගෙන් අහනවා අපිටත් හෙටම කසාද බඳින්න පුළුවන්ද කියලා. වික්‍රම් පුදුම වෙලා අහනවා ඔයා මේ මොනවද කියවන්නේ කියලා. අහානා ඔහුට කියනවා තමන්ව ඇවිත් එක්කන් යන්න කියලා. අහානා ටීනාට කියනවා තමන් ආර්යමන්ට ආදරය කරන්නේ නෑ කියලා. හැබැයි ටීනා හිතනවා මම දන්නවා අහානා ආදරය කරන්නේ ආර්යමන්ට විතරයි කියලා. අහානා කාමරයට ඇතුල් වෙද්දී ආර්යමන්ව දකිනවා. අහානා ඇගේ ලැගේජ් අරන් එතනින් පිට වෙලා යනවා. ඇය හිතනවා ආර්යමන් සහ රාධිකාගේ කසාදෙන් පස්සේ මම මගේ හතුරන්ව විනාශ කරනවා කියලා. මේ අතරේ බරණි රවීෂ්ගේ කාමරයට ගිහින් ඔහුගේ කටට ප්ලාස්ටර් එකක් අලවනවා. ඔවුන්ව හෙලි කරන්න උත්සාහ කරපු එකට ඇය ඔහුට හොඳටම බනිනවා. ඇය ඔහුට අනතුරු අඟවලා කියනවා ආය එක වචනයක් හරි කතා කළොත් මම ඔයාගේ දිව කපනවා කියලා. ඊට පස්සේ ඇය අහානාගෙන් අහනවා ඔයා මේ කොහෙද යන්නේ කියලා. අහානා කියනවා මම කොහෙවත් යන්නේ නෑ. මොකද පරමිත් මාව නවත්වනවා කියලා. ඒ වගේම හෙට මම හැම පව්කාරයෙක්වම මරනවා කියලා ඇය පල්ලෙහාට යනවා. පරමිත් අහානාගෙන් අහනවා ඔයා මේ වෙලාවේ කොහෙද යන්නේ කියලා. අහානා ඔහුට කියනවා මට දැන් ආර්යමන් එක්ක කිසිම සම්බන්ධයක් නෑ. ඒ නිසා මට මෙහෙ ඉන්න බෑ කියලා. මම වික්‍රම්ටත් කතා කළා කියලා අහානා කියනවා. ඔය වෙලාවෙම වික්‍රම් එතනට එනවා. පරමිත් අහානාට කියනවා මම ඔයාට කොහෙවත් යන්න දෙන්නේ නෑ කියලා. එතකොට වික්‍රම් අහානාට කියනවා අපි එහෙනම් මෙහෙදිම කසාද බඳිමු කියලා. අහානා ඒකට එකඟ වෙනවා. ඊට පස්සේ පරමිත් බල්ජිත්ත කියනවා අහානා කියන්නේ මහනිදානයක්. නාගිනියක් නෙවෙයි කියලා. ඒ නිසා අපිට අහානට ගෙදරින් එළියට යන්න දෙන්න බෑ කියලා ඔහු කියනවා. නාගමාණික්කය අනිවාර්යයෙන්ම සැබෑ එකක් වෙන්න ඇති. අන්න ඒ නිසයි පාෂා මට කෝල් කළේ නැත්තේ කියලා පරමිත් කියනවා. මේ අතරතුරේදී පාෂා කියනවා අහානා කියන්නේ අනිවාර්යයෙන්ම නාගිනියක්. මම අහානාගෙන් නාගමාණික්කය සහ ලියකියවිලි ලබා ගන්නවමයි කියලා. පහුවදා අහානා මනමාලියක් විදියට ලෑස්ති වෙනවා. ඇය බර්නිට කියනවා මේ මනමාලියගේ ඇඳුම ගොඩක් ලස්සනයි. හැබැයි මට ඒකට කිසිම අයිතියක් නැහැ. මොකද නාගීන් කෙනෙක්ට මිනිස්සෙක්ට ආදරය කරන්න බෑ කියලා. ඇය කියනවා අද රැට මේ හැම සෙල්ලමක්ම ඉවර වෙනවා කියලා. ඊට පස්සේ බරණි අහානාව එතනින් එක්කන් යනවා. ආර්යමන් මනමාලයෙක් විදිහට ලෑස්ති වෙලා කාමරයෙන් එළියට ඇවිත් අහානා දිහා බලනවා. බරණි එතනින් පිට වෙලා යනවා. ආර්යමන් අහානාට කියනවා මම ඔයා වෙනුවෙන් ගොඩක් සතුටු වෙනවා කියලා. අහානා ඔහුට කියනවා ඔයාට හැමදේම ලැබෙන එක ගැන මමත් සතුටු වෙනවා කියලා. එතකොට ආර්යමන් ඇගෙන් අහනවා අපි තවමත් එකට හිටියනම් ඒක මොන වගේ වෙයිද කියලා.
අහානා කියනවා තමන් ඒ ගැන හිතන එක නැවැත්තුවා කියලා. ආර්යමන් ඇයගෙන් අහනවා ඔයා වික්‍රම්ට ආදරය කළේ නැත්තං ඔයා මට ආදරය කරයිද කියලා. හැබැයි අහානා හිතින් හිතනවා මම ආදරය කරන්නේ ආර්යමන්ට විතරයි කියලා. ඔන්න ඔහොමයි අද කතාව ඉවර වෙන්නේ. ඊළඟ කොටසින් පෙන්වන්නේ අහානා කියනවා මම මුලින්ම නාගමාණික්කය ලබා ගන්නවා කියලා. ඇය නාගිනී ස්වරූපයෙන් පාෂව මුණගැහෙනවා. පාෂා ඇයගෙන් අහනවා ඔයාගේ සහ අනන්තා අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා. ඉතින් යාළුවනේ රාධිකා අහානාගේ රහස දන්න නිසා දැනට වාසිය තියෙන්නේ රාධිකාගේ පැත්තේ. හැබැයි කසාදට කලින් අහානා රාධිකාගේ ඇත්තම තත්ත්වය දැනගන්න ඕන. නැත්තං හැමදේම විනාශ වෙලා යයි. ඇයට පාෂගෙන් යම් යම් රහස් දැනගන්න ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉදිරියට අහානා පාෂව මරලා දායිද? අහානාට නාගමාණික්කය ලැබෙයිද?